ඔයා ඩවුන්ලෝඩ් කරපු software එකක් ඕපන් කරන්න බයද? මොකද ඒකේ වෛරස් තියෙයි කියන නිසා. ඉතින් අද කතා කරන්න හදන්නේ Windows වල තියෙන Windows Sandbox කියලා ෆීචර් එකක්. මේක Windows 10 Windows 11 දෙකේම තියෙනවා. ඉතින් ඔයාලට මොකක් හරි සැක එහෙම නැත්නම් මොකක් හරි වෛරස් එකක් හරි ඕපන් කරන්න ඕන නම් අපිට පුළුවන් ඔයාගේ main PC එක risk කරන්න නැතුව ඒකේ sandbox එකක් විදිහට Windows version එකක් අරගෙන ඒක ඕපන් කරන්න. ඉතින් මේ guide එකෙන් මම කියලා දෙන්නම් කොහොමද මේක හරියටම කරගන්නේ කියලා. මුලින් බලමු Windows Sandbox එක කියන්නේ මොකක්ද කියලා. සරලවම කිව්වොත් මේක disposable computer එකක් වගේ. ඉතින් මේකෙදි වෙන්නේ clean Windows version එකක් හැම වෙලේම ඔයා මේ sandbox එක open කරාම තමා run වෙන්නේ. ඉතින් මොන දේ කරත් මේ sandbox එක ඇතුලේ ඒක වෙන්නේ sandbox එක ඇතුලේ විතරයි. ඔයාගේ main PC එකට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. ඉතින් මේ sandbox එක close කරාම ඔයා මෙච්චර වෙලා ඒ කරපු දේවල් ඔක්කොම නැති වෙනවා. මේක save වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. මොකද sandbox එකේ වෙන්නේ ඒක අර මම කලින් කිව්වා වගේ disposable computer එකක් වගේ. ඉතින් ක්ලෝස් කරාට පස්සේ ආය ඔයා කරපු දේවල් ගන්න බෑ. ඉතින් ඒකම තමයි අපිට වැදගත්. අපේ වෛරස් හරි මොකක් හරි තියෙන ෆයිල් එකක් ඕපන් කරාම ඒක අපේ main PC එකට යන්නෙත් නෑ. අපිට ඒක ටෙස්ට් කරලා අයින් කරන්නත් පුළුවන්. මේක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් apps ටෙස්ට් කරන්න ඔයාලට විශ්වාසයක් නැත්නම් මේ app එක මේක වෛරස් එකක් වෙයිද නැත්නම් මේකේ මොන හරි වෛරස් තියෙද කියලා. ඒ වගේම ඔයාලට පුළුවන් ඔයාලට මේ ෆයිල් එක සේෆ් නෑ කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් මේක sandbox එක ඇතුලේ ඕපන් කරන්න. ඒ වගේම Windows වල settings ඔයාලට try කරන්න පුළුවන් main PC එක break කරන්න නැතුව. මොකද සමහර settings වෙනස් කරාම Windows corrupt වෙන්න පුළුවන්. ඉතින් මේකෙදි ඔයාලට ඒවා safely test කරලා බලන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේ sandbox එක enable කරගන්නේ කියලා. by default මේක enable නොවි තියෙන්න පුළුවන්. ඉතින් මුලින්ම මේක run කරන්න ඔයාලට Windows 10 Pro version එකක් හරි enterprise හරි education හරි තියෙන්න ඕන. ඉතින් home edition වල මේක වැඩ කරන්නේ නැහැ. ඒ වගේම ඔයාගේ PC එකේ BIOS වලින් virtualization enable කරලා තියෙන්න ඕන. මොකද මේක enable කරොත් විතරයි ඔයාලට VM එකක් run කරන්න පුළුවන් වෙන්නේ. කියන්නේ virtual machine එකක් run කරන්න මේක අනිවාර්යෙන් ඔයාගේ machine එකේ enable වෙලා තියෙන්න ඕනේ. ඉතින් ඔයා දැනටමත් VM එකක් run කරනවා නම් ඒ කියන්නේ මේක අනිවාර්යෙන් enable කරලා තියෙන්න. ඒ වගේම මේක දුවන්න, ඒ කියන්නේ මේක run කරන්න අනිවාර්යෙන් 4GB හෝ ඊට වඩා වැඩි RAM එකක් තියෙන්න ඕනේ ඔයාගේ PC එකේ. 8GB තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. 16GB තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ sandbox enable කරන්න මුලින්ම start menu එකට ගිහිල්ලා search කරන්න turn Windows features on or off කියලා. ඒක open කරගන්න. ඊට පස්සේ මේ වගේ Windows features කියලා window එකක් එයි. මේකේ ඔයා හොයන්න පහළම තියෙනවා Windows Sandbox කියලා. ඒකේ මේ විදිහට ටික් එකක් දාලා okay කරන්න. ඊට පස්සේ මේ වගේ පොඩි searching for required file කියලා window එකක් එයි. ඊට පස්සේ ඔයාලට කියයි PC එක restart කරන්න කියලා. එතකොට ඔයා ඒක restart කරන්න. restart කරලා ආපහු මෙතෙන්ට එනකොට sandbox enable වෙලා තියෙයි. ඔයාලට ඕන නම් ආයෙ check කරගන්නත් පුළුවන්. restart එක live වුණාම ඔයාලට පුළුවන් sandbox එක open කරගන්න. මේකට start menu එක open කරලා search කරන්න Windows Sandbox. ඒක open කරාම පොඩි වෙලාවකින් මේකට අවශ්‍ය දේවල් update වෙයි. ඊට පස්සේ clean Windows version එක මේකේ ඔයාලට open වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි කියන්න ඕන තව දෙයක් තමයි අපිට පුළුවන් අපේ main PC එකේ තියෙන files copy කරලා මේ sandbox එක ඇතුළට paste කරන්න. ඉතින් මතක තියාගන්න ඒක copy කරන්න. මොකද sandbox එක close කරාම ආයේ ඒ files නැත්තරම නැති වෙලා යනවා. ඉතින් මේ තියෙන්නේ Windows Sandbox එක. මේකේ තනිකරම Windows version එක තමයි. ඒ කියන්නේ අපේ install කරලා තියෙන Windows version එක තමයි. හැබැයි මේක ගොඩක් clean version එකක්. ඒ කියන්නේ මේකේ Windows ඉතිවාට පේනවා වගේ මේ Windows 11 Enterprise එක තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් මේක මේ විදිහට පාවිච්චි කරන්න normal Windows එකක් වගේම. මොකද මේකෙත් අපේ Windows එකේ වගේම හැමදේම මේකෙත් තියෙනවා. ඒ කියන්නේ මේක තනිකරම Windows VM එකක්. ඉතින් අපිට පුළුවන් ෆයිල් එකක් copy කරලා මේකට paste කරන්න. මම මෙතනින් readme ෆයිල් එකක් copy කරලා මේ විදිහට paste කරන්න මේකේ desktop එකට.
කොපි කරා මේ තියෙන සෑන්ඩ්බොක්ස් එක මේකට පේස්ට් කරා. එතකොට ඒ ෆයිල් එක මෙතෙන්ට එනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක ඕපන් කරගන්න. ඉතින් පේනවා වගේ මේකේ නෝට් පෑඩ් එකවත් නැහැ අඩුම තරම. ඒ කියන්නේ ඒ තරමට ක්ලීන් version එකක් තමයි තියෙන්නේ. ඔයාලට පුළුවන් මේක ඕන දෙයක් ඩවුන්ලෝඩ් කරගෙන ඕන විදිහකට මේක පාවිච්චි කරන්න. ඉතින් මේකේ ලොකුම වටිනාකම තමයි අපිට පුළුවන් අපිට සැක හිතෙන මොන හරි ඇප්ලිකේෂන් එකක් තියෙනවා නම් මේකට කොපි කරලා මේකෙන් එහෙම නැත්නම් මේකෙම ඩවුන්ලෝඩ් කරලා browser එකෙන් ඕපන් කරලා බලන්න. එතකොට main PC එකට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ විදිහට අපිට full screen එක දාගන්නත් පුළුවන්. ඒ වගේම තමයි අපිට පුළුවන් වෙබ්සයිට් ටෙස්ට් කරන්න. අපිට පුළුවන් ඇඩ්ස් වැඩි හරි මොන හරි වෙබ්සයිට් එකක් තියෙනවා නම් ඒකට ගිහිල්ලා බලන්න. මේකේ අපිට පුළුවන් ඉතින් ඒ වෙබ්සයිට් එක උනත් ඒ වගේ වෙබ්සයිට් ටෙස්ට් කරලා බලන්න මේ සෑන්ඩ්බොක්ස් එක ඇතුලේ. ඒ වගේම අපිට පුළුවන් Windows settings එහෙම නැත්නම් Windows registry එක අපිට පුළුවන් මේ විදිහට Windows registry එක උනත් edit කරලා බලන්න මේකෙදි මොනවද වෙන්නේ කියලා අපිට දැනගන්න පුළුවන්. ඉතින් මේ වෙනස් කරාට අපේ main PC එකට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේකෙදි machine එක මේ sandbox එක කැඩුණොත් අපිට පුළුවන් මේක close කරලා අලුත් එකක් open කරන්න. එතකොට ආයෙමත් Windows clean version එක තමයි open වෙන්නේ. හැබැයි අපේ තිබ්බ files ඔක්කොම නැතිනවා මේ sandbox එකේ. ඒ කියන්නේ අර මම කලින් කිව්වා වගේ හැම වෙලේම අලුත් version එකක් තමයි මේකේ open කරද්දී open වෙන්නේ. ඉතින් මේක තමයි මට පෙන්වන්න ඕනේ මේ Windows sandbox එකේදී අපිට පුළුවන් ඕනම දෙයක් open කරලා හරි එහෙම නැත්නම් test කරලා හරි බලන්න මේක තියෙන්නෙම මේ වගේ දෙකට තමයි. ඒ වගේම සෑන්ඩ්බොක්ස් එකේ තව ගොඩක් දේවල් තියෙනවා. ඒ කියන්නේ අපිට මේක කන්ෆිගර් කරන්න පුළුවන් එක එක විදිහවලට. ඒ වගේම ඇඩ්වාන්ස් දේවල් තියෙනවා. මේක කස්ටමයිස් කරන්න පුළුවන්. මේ දේවල් අපිට අපේ එක එක අවශ්‍යතාවලට අනුව මේක හරියට කස්ටමයිස් කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේදී මේ දේවල් ගැන කියලා දෙන්න මේක සරලවම මට ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරන්න ඕනේ. සෑන්ඩ්බොක්ස් එකක් තියෙනවා. අපිට වෙනම VM එකක් හදලා මේක ටෙස්ට් කරලා බලන්න ඕනේ නැහැ. ඒ වගේ ඕන අවස්ථාවල් තියෙනවා. හැබැයි මේක ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන් නිසායි මම මේක ඔයාලට ගෙනාවා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. එතකොට මේකේ තව ඇඩ්වාන්ස් වීඩියෝ එකක් මට අරගෙන එන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් උදව් වෙන්නේ නැති කියලා. ඒ වගේම එහෙම වුණා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, subscribe කරන්න. තවත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු.